හෙලෝ අයිබෝවන් සුබ දවසක් විලංකා ට්‍රැවල්ස් YouTube channel එක නරඹන සියලු දෙනාම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ මම ඔයාලට සුභාරංචියක් ගේන්න තමයි කතා කරේ. ඒ තමයි ජූලි මාසේ 2 වෙනිදා ඉඳලා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එක ඕපන් වෙනවා කොළඹ to Kuwait. ජූලි මාසේ 2 වෙනිදා ඉඳලා සාමාන්‍යයෙන් එයාලා සඳහන් කරලා තියෙන්නේ ෆ්ලයිට් 4ක් තමයි ඔපරේට් වෙනවා කියලා කියන්නේ සතියකට. ඒ කියන්නේ ඩේලි ෆ්ලයිට් නෑ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එක. ඉතින් ජූලි 2 වෙනිදා ඉඳලා ටර්මිනල් 4 එකකින් ඔපරේට් වෙනවා ශ්‍රී ලංකන් එයාර්ලයින් එක. ඉතින් ඒක මතක තියාගන්න. ඉතින් මෙයාලා 2 වෙනිදා ඉඳලා ඕපන් කරාට 2 වෙනිදා ඉඳලම සතියකට දවස් 4ක් ඔපරේට් වෙන්නේ නෑ. ගොඩක් දුරට 14 ඉඳලා තමයි ඔපරේට් වෙන්නේ. මොකද මම මේ තොරතුරු වලට කියන්නේ ශ්‍රී ලංකන් එයාර්ලයින් එක කතා කරලා තාවුරු කරගෙන නමුත් දැනට සාමාන්‍ය විදියට ෆ්ලයිට් බුක් කරන්න පුළුවන් දෙවෙනිදා ඉඳලා ශ්‍රී ලංකන් එයාර්ලයින් එකේ. ඉතින් මම ඇත්තටම මේකට කලින් වීඩියෝ එකක් දැම්මා. ඔයාලට මම පෙන්නන්නම් කුවේත්. right මම ඔයාලට කලින් වීඩියෝ එකක් දැම්මා මේ TikTok එකේ විලංකා ට්‍රැවල්ස් TikTok එකේ. ඉතින් ගොඩාක් අය මට මැසේජ් කරලා තිබ්බා. ගොඩාක් අය කතා කරා. ඉතින් ආපු හැම කෙනෙක්ම කතා කරේ මේ ප්‍රයිස් කොහොමද කියලා. ඉතින් එහෙම ප්‍රයිස් කියන්න බෑ. මොකද ප්‍රයිස් එක වෙනස් වෙනවා. ඉතින් ඔයාලා හරියට ඔයාලගේ ට්‍රැවල් ඩේට් එක ෆික්ස් කරගෙන මට කෝල් එකක් දෙන්න. මම නම්බර් එක දාන්නම් වීඩියෝ එකට. ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්නම්. ඉතින් ඔයාලට පුළුවන් හරියට ඔයාලගේ ට්‍රැවල් ඩේට් එක ෆික්ස් කරගෙන මට කෝල් එකක් දෙන්න. මම ඒතකොට ඔයාලට ප්‍රයිස් එක කොහොමද කියලා කියන්න. ඉතින් ඒ නිසා දැනට මම මැසේජ් ගොඩාක් දාලා තිබුණා. මම ඔයාලට කියවන්නම් ඕනනම් තිබ්බ මැසේජ් එකක්. right වෙන මේ විදිහට මම වීඩියෝ එකක් දාලා තිබ්බා. ඉතින් ගොඩාක් අය මේකේ කමෙන්ට් දාලා තියෙනවා ප්‍රයිස් කොහොමද ඒ විදිහට තමයි ප්‍රයිස් වල මිල කියන්න පුළුවන්. ඒ විදිහට තමයි දාලා තියෙන්නේ. සමහර අය ඩේට් එකම දාලා තියෙනවා. ඉතින් ඒ ඩේට් එක දාලා තිබ්බ සමහර අයට මම මැසේජ් එකක් දැම්මා WhatsApp එක හරහා. ඉතින් ඔයාලට යන්න ඕන ඩේට් එක වල කන්ෆර්ම් කරගෙන මට මැසේජ් එකක් දාන්න WhatsApp එකට. මම ඒකට ප්‍රයිස් එක කියනවා. එහෙම නැතුව ප්‍රයිස් කොහොමද කියලා ඇහුවට මට කියන්න බෑ. දැන් උදාහරණයක් හැටියට අපි මිනිත්තුක් ඔයාලා මම චෙක් කරලා මම කියනවා. අනිත් එක තමයි දැන් ෆ්ලයිට් ඕපන් කරා කියලා සමහරට ඒ හදිස්සියෙම බුක් කරන්න ගියපුවාම පොඩි රෂ් එකක් ඇති වෙනවා. මොකද ගොඩක් අය ටිකට් ඕපන් කරන. දැන් මම ඔයාලට පෙන්නන්නම් ජූලි 6 වෙනිදාට කොහොමද කියලා one way ටිකට් එක. ඊට අමතරව ඔයාලට අනිත් එයාර්ලයින්ස් වලින් තියන්න පුළුවන් ගැටලුවක් නැහැ. ජස් එමරස්ට් එක, ඉතිහාඩ්, ෆ්ලයි අරබියා වගේ සාමාන්‍ය ඔබ දන්නවා කලින් ඉඳන්ම ජසීරා එකයි කුවේට් එයාර්ලයින්ස් එකයි වැඩ කරනවා. නමුත් දැනට අපිට බුක් කරන්න පුළුවන් එමරස්ට් එක, ගල්ෆ් එයා, ඒ වගේම අරබියා වගේ ටිකට්ස් බුක් කරගන්න පුළුවන්. ඉතින් තියෙන ප්‍රයිස් එක අනුව ගොඩක් වෙලාවට ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එක කියන්නේ ඔයාලට වාසි එකක් අපේ එයාර්ලයින්ස් එකක්. අනිත් ඒකේ තියෙන ෆැසිලිටිස් හොඳයි. අනිත් ඒවට වඩා දැන් උදාහරණයක් ජසීරා ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට ජසීරා එකේ තියෙන රේට් එක 85ක් වගේ. නමුත් 85ක් වුණාට ඒක 7 කිලෝ විතරයි අරන් යන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට තව කිලෝ වැඩි කර ගන්න ඕන. කිලෝ 20ක් විතර වැඩි කර ගන්න ඕන. තව KD 30ක් විතර වැඩිපුර ගෙවන්න ඕන. ඉතින් මේ විදිහට තමයි ඒකේ ප්‍රයිස් එක වෙන්නේ. ඉතින් එමරස්ට් එක ගන්නවා නම් ඒක පැය 6:00මාරක් විතර සාමාන්‍යයෙන් ඩුබායි වල ඉන්න ඕන. දැන් තවත් එමරස්ට් එකේම තියෙනවා ඩුබායි ගිහිල්ලා මෝල්ඩිව්ස් ගිහිල්ලා යන එකක්. ඉතින් ඒක පැය 22ක් වගේ තියෙනවා. ඉතින් ඊටත් වඩා හොඳයි ඔයාලට ශ්‍රී ලංකන් එයාර්ලයින් ගත්තාම. මොකද ඒකේ ඩිරෙක්ට් යන්නත් පුළුවන් සහ පහසුකමත් හොඳයි. right මේ වань දැන් මම 6 වෙනිදාට ටිකට් එකක් බැලුවා. 6 වෙනිදාට නෑ දැනට පෙන්නන්නේ 2 වෙනිදා 152යි. ඊට පස්සේ 3 වෙනිදා නෑ, 4 වෙනිදා තියෙනවා, 5 නෑ, 6 නෑ, 7 නෑ, 8 නෑ, 9 වෙනිදා. ඉතින් 9 වෙනිදාට වෙනකොට KD 45ක් විතර වෙනවා one way ටිකට් එක. ඊට පස්සේ යන්න තවත් අඩු වෙනවා ටිකක්. right ඊට පස්සේ ආයෙත් 11 වෙනිදා. ඒ විදිය තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා 14න් පස්සෙත් තියෙන සතියකට වාර 4ක් වගේ තමයි ඔපරේට් වෙන්නේ ශ්‍රී ලංකන් එයාර්ලයින් එක.
ඒ නිසා ඉස්සෙල්ලාම කරන්න තියෙන ඔයාලගේ යන්න දවස ෆික්ස් කරගෙන කෝල් එකක් දෙන්න. මම ඒතකොට ඒ ප්‍රයිස් එක බලලා කියනවා. එහෙම නැත්නම් කමෙන්ට් එකකින් ප්‍රයිස් කොහොමද කියලා ඒකට මට එකින් එකට උත්තර දෙන්න ටයිම් එකක් ඇතරම නැහැ. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාලගේ ට්‍රැවල් ඩේට් එක ෆික්ස් කරගෙන කෝල් එකක් දෙන්න. මම ඒ දවස්වල තියෙන අවైలබිලිටි එක බලලා මම ඔයාලට ප්‍රයිස් එක කොහොමද කියලා කියන්න. රයිට්? ඉතින් ඔක තමයි අලුත් විස්තරේ. මම ඒ ශ්‍රී ලංකන් එයාර්ලයින් එකේ තිබ්බ නෝට් එකත් මම දාන්නවා ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා. ඉතින් ඒකත් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි අනිත් එයාර්ලයින්ස් උත් තියෙනවා. නමුත් ඒවට සාපේක්ෂව ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එක කියන්නේ ඒක හොඳයි. මොකද සාමාන්‍ය ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එක කිලෝ 30ක් ඔයාලට හම්බෙනවා. රයිට්? ඉතින් ජසීරා ගත්තොත් එහෙම අඩු රේට් එකකට තිබ්බට ඒකට කිලෝ 7 කිලෝ හම්බෙන්නේ. තව කිලෝ වැඩි වෙනවා නම් ඒකට ගාණක් charge වෙනවා. ඒ විදිහට තමයි. එහෙනම් සිල් දුරන මෙයා ශ්‍රී ලංකා ට්‍රැවල්ස් YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා alert එකේ ඉන්න මේ වගේ වැදගත් වීඩියෝ එකක් බලන්න. ඉතින් මොනවා හරි ටිකට් price දැනගන්න තියෙනවා නම් මට message එකක් දාන්න නැත්නම් WhatsApp call එකක් ගන්න. මම මගේ description එකේ මම number එක දාලා තියෙනවා. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.